මනින්නේ නැතුව සරල රේඛාවක් අඳිනවා. හරි? මනින්නේ නැතුව. නිකන් සරල රේඛාවක් අඳිනවා. කෝදු ගත්තා, අන්සල ගත්තා. දෙපැත්තට වනන්න නැතුව එක පැත්තකට ක්‍රීස් ගාලා රේඛාව ඇඳලා. කටින් සද්ද දාන්න දෙන්න එපා. එතකොට එහෙම රේඛාවක් අඳගෙන කවකටුව සෙන්ටිමීටර් 9ක් අරගෙන බිඳුවේ සිට 0 සෙන්ටිමීටර් ඉඳලා සෙන්ටිමීටර් 9 දක්වා දුර ගන්නවා. එතකොට සෙන්ටිමීටර් 9. එකේ ඉඳන් 9 දක්වා ගත්තොත් තියෙන සෙන්ටිමීටර් 8යි. ඉතින් සෙන්ටිමීටර් 9ක් දුර අරගෙන එක කෙලවරක ඒ කියන්නේ ඉස්සෙල්ලා එක තැනක කවකටුව තියලා අර පැත්තේ ඡාපයක් දානවා. ඊට පස්සේ මේ පැත්තේ ඡාපයක් දානවා. ඡාප දෙක ලකුණු කරනවා. අන්න එහෙම කරන්නේ. අන්න එහෙම කරලා ඡාප දෙක ලකුණු කරපු ගමන් AB කියන අකුරු දානවා. AB අකුරු දානකොට අර ඡාපවල ස්පර්ශ වෙන්නේ නැතුව ඡාපවල එල්ලන්නේ නැතුව AB අකුරු දෙක නිදහසේ සටහන් කරන්න. AB එල්ලන්නේ නැතුව කියලා කියම මේ අකුරයි B අකුරයි ඈත ලියන්නත් එපා නිකන්. ඒ කියන්නේ ඒ අකුරු දෙක ඈතින් තියෙන රේඛාවට යම් සුසු සාධනීය දුරකින් ලකුණු කරන්න. ඒ රේඛාව උඩ රේඛාව මත එම ලකුණු කරන්නේ නැහැ. නිර්මාණය කොහෙද ගොඩනගන්නේ කියන එකත් පොඩ්ඩක් බලලා පොඩි කලාවක් තමයි මේකත්. හරි. AB රේඛාවල රේඛා ඛණ්ඩය ඇඳලා. එහි ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කරන්න. ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කරන්නේ වට මතකයි අපි කලින් නිර්මාණ වැඩමුළුවෙත් කීවා. සරල රේඛා ඛණ්ඩයේ දෙකලවර කවකටුවේ තියලා කවකටුවට හරි මැදට වැඩි. ඒ කියන්නේ හරි අඩකට වඩා දුර එන විදියට කවකටුවට අරගෙන ඡාප දෙකක් දෙපැත්තේ මේ හරි අඩකට වැඩි ගන්නේ නැත්නම් අර ඡාප ඡේදනය වෙන්නේ නැහැ. හරියට මධ්‍යස්ථය ගත්තොත් එහෙම නිකන් අර්ධ වෘත්ත දෙකක් වගේ ඇඳලා ඡේදනය වෙන්නේ නැහැ. ඒ නිසා හරි අඩකට වඩා වැඩියෙන් ගත්තොත් තමයි ඡේදනය වෙන්නේ. හරි අඩකට මිලිමීටරයක් විතර වැඩියෙන් ගත්තොත් ඒත් වැඩි හරියන්නේ නැහැ. ඒ නිසා 4න් 3ක් වගේ වෙන විදියට ගත්තොත් හොඳට අත දිග ඇරලා සරලව නිර්මාණය කරන්න පුළුවන් වෙනවා. ඒක මේ කරලා පුරුදු වෙන්න. සරල රේඛා ඛණ්ඩ ටික ලම්බ සමච්ඡේදනය කරලා පුරුදු වෙන්න. දැන් මේක අපිට පේන ලම්බ සමච්ඡේදය මේ අද මේ කතාවෙම ගොඩාක් තැන්වල හමු වෙනවා. ඉතින් හරි. එහෙම ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කරන්න. පොඩි වෙලාවක් දෙන්න. ටික් 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 පොඩි මියුසික් කන්දයක් තිබ්බනම් හරිනේ ඊළඟ දවසේ බලමු හොයාගන්න ඕනේ. හරි. ඊළඟ සමච්ඡේදක නිර්මාණය කළා කරන ලදී. ගොඩක් දෙනෙක් නේ කරන ලැබුවහ අතීත කෘතාන්ත past participle. හරි. ලම්බ සමච්ඡේදකයේ නිර්මාණය කළා. විස්කම්භයේ AB වන අර්ධ වෘත්තයක් නිර්මාණය කර එහි කේන්ද්‍රයේ C ලෙස නම් කරන්න. දැන් විස්කම්භය කිව්වේ අපි අරින්ද සරල රේඛා ඛණ්ඩේ නේද විස්කම්භය වෙන්නේ. එhmenan ඒකේ ලම්බ සමච්ඡේදක අපි අන්දනේ. ඒ ලම්බ සමච්ඡේදකයේ කියලා කියන්නේ සරල රේඛාවේ හරි මැද හරහා යන රේඛාව. ඒ නිසා අන්න එතන තමයි එhmenan C තියෙන්නේ. අර ලම්බ සමච්ඡේදකයයි AB රේඛාවයි හමු වන තැන තමයි C තියෙන්නේ. හැබැයි වෘත්තය ඇඳලා ඉවරලා තමයි C ලකුණු කරන්න කියන්නේ. කේන්ද්‍රයේ C ලකුණු කරලා වෘත්තය ඇඳනවා. ඒක තමයි වඩා හොඳ නේද? ඉතින් කේන්ද්‍රය නැතුව කවුරුත් යන තැනක් නැහැනේ. එහි ඒ අර කැපෙන තැනට කේන්ද්‍රයේ ලෙස C අකුර දාන්න. ඊට පස්සේ ඒ C වල කවකටුව තියලා A වලට තියෙන දුර කවකටුවට අරගෙන ඒ B වලට තියෙන දුරටත් සමාන වෙනවා අර්ධ වෘත්තයක් නිර්මාණය කරන්න. ඒ කියන්නේ උඩ පැත්තෙන් හෝ යට පැත්තෙන් වෘත්ත භාගයක් නිර්මාණය කරන්න. එකපාරම මේක වෘත්තය භාගය අඳින්න යන්න එපා. පොඩ්ඩක් C වල කවකටුව තියලා A වලට තියෙන දුර බලන්න. ඊට පස්සේ B වලට තියෙන දුර බලන්න. හරියට දුර ගානට යනවද මැච් වෙනවද කියලා. ඊට පස්සේ කවකටුව නිකන් උඩින් වනාගෙන ගිහිල්ලා බලන්න ගානට වෘත්තේ අර්ධ වෘත්තය ඇඳෙනවද කියලා. ඊට පස්සේ අර්ධ වෘත්තය අඳින්න. මේ නිර්මාණ අඳිනකොට හොඳ අලුත් කඩදාසියක වැඩේ පටන් ගන්න. විභාගෙත් නැද කඩදාසි
නොමිලේ ලබා දෙනවනේ. ඒ නිසා අලුත් කඩදාසියක අංක 8 කියලා දාලා අංක 8ටම තමයි මේ නිර්මාණ වැඩිපුරම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ නිර්මාණය කඩදාසියේ ගැට්ටකින් පටන් ගන්නෙ නැතුව ටිකක් මැදකින් වෙන්න වාගේ පටන් ගන්න. එහෙට මෙහෙට අණුවණු දික් කරනකොට ඉඩ තියෙන්න සමහර අණුවල කෑලි ඩෙස් එකේ යන්නේ නැති වෙන්න. හරි. හරි අර්ධවෘත්තය අඳින්නකෝ. හරි එන්නනේ. තව තප්පර 3ක්. හරි. 3වෙනි කොටසෙන් කියනවා අර්ධවෘත්තයේ අරය AP-ට සමාන වනසේ P-ලක්ෂය අර්ධවෘත්තයේ මත ලකුණු කර. ඒ කියන්නේ අර්ධවෘත්තයේ අරයට සමාන වන විදියට අරයට සමාන වෙන්න AP කියන දුර එන්න P-ලක්ෂය අර්ධවෘත්තයේ මත ලකුණු කරන්න කියනවා. දැන් අර්ධවෘත්තය ඇඳුනනේ AB විස්කම්භය වෙන විදියට. දැන් A කියන ලක්ෂය තියෙනවා. ඒ කියන්නේ අර විස්කම්භයක කෙලවර. එතන කවකටුව තියලා අරය ලබා ගන්න ඕනේ. අරය කියලා කියන්නේ එතන ඉඳලා C වලට තියෙන දුර. C වල ඉඳලා මේ පැත්තට තියෙන දුරත් අරය. පරිධියේ ඉඳලා කේන්ද්‍රයට තියෙන දුරත් අරය. එන්නේ C වලට තියෙන දුර හරියට කවකටුවට අරගෙන හොඳට කවකටුව හොඳට වැන්නෙන්නේ නැතුව හෙලවෙන්නේ නැතුව ඉඳ තියෙන්න ඕනේ මේ නිර්මාණ කරනකොට. එහෙම කියලා අලුතෙන් කවකටුවක් මිලදී ගන්න ඕනේ නැහැ. තියෙන එක තල්ලා හදා ගන්න. සාමාන්‍යයෙන් එක දවසයි මේ වැඩේ තියෙන්නේ. ඒ දවස උදයන්ට තියෙන්නේ. එතකොට ඔව් මොකක්ද දාලා මැසේජ් එක? ඔව් හරි. හරියට. ඒක මැසේජ් එක මම දාන්නම් ඒකට මොකක්ද කියලා. කොහොම මේ කතාව කියලා වැඩක් නැහැ. මේ පොඩිලකෝ තියෙන කේසයන් හරි. P-ලක්ෂය දැන් ඒතර C වලට තියෙන දුර ගත්තේ. ඒ වල කවකටු තියලා C වලට තියෙන එක මේ එක්කෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. ඒක ඔක්කොටම ප්‍රශ්නයක් නෙමෙයි. ඒක විස්තර කරන්න ගියොත් අනිත් නික අතිරේක ප්‍රශ්නයක් එනවා. යට මැසේජ් එකක් දාන්න ඕන. ඒක ඉන්බොක්ස් බලන්න. ඊළඟට AP සමාන වන C P-ලක්ෂය අර්ධවෘත්තයේ මත ලකුණු කර. P-ලක්ෂය අර්ධවෘත්තයේ මත ලකුණු කරන්න C වලට කවකටුව දුර ගත්ත ටිෂ් ගාලා අර අර්ධවෘත්තයේ කපලා දැම්ම එක දැනගන්න. ඒක හොඳට චාප ටික බදින්න ඕන නිර්මාණ කරනකොට. චාප දානකොට මේ කවකටුව වේදර තියලා ගිහිල්ලා නිකන් මේ කොකු දාන්නේම නැහැ පැන්සලෙන්. සමහර පැන්සලෙන් කොකු දානවා කපුට වාගේ මේ අර චාප ඡේදනයක් දාන කපුටෙක් වාගේ. ඒකල්ලා මේ යා කරනවා. යා කරලා රූපත් අඳිනවා කවකට පෙට්ටියක් මොකවත් නැහැ. ඕදුවක්වත් ගෙනියන්නේ නැහැ. ඒකල කවකට පෙට්ටියේ හරි දාරයකින් රේඛාවක් ඇඳලා මොන හරි රූපයක් ඇඳලා නිර්මාණ ලකුණු ලැබිලා පාස් වෙයි කියලා බලාගෙන ඉන්නවා. එහෙම වෙන්නේ නැහැ. එනිසා මේ නිර්මාණයට ලකුණු දෙන්නේ හරියට නිර්මාණ වල පියවර පැහැදිලි වෙන්න ඕනේ. ඒ අදාළ සලකුණු තියෙන්න ඕන පොඩි තැන් වල චාප, සරල රේඛා ඛණ්ඩ, තිත් ඒවා පේන්න ඕන. ඒක බැලුවම පේනවා. කවකටුවක් තියලා නිර්මාණයක් කරනවා. ඒ කවකටු තිබ්බ තැන ලෝහමය තුඩ තිබ්බ තැන බැලුව ගමන් පේනවා. එහෙම මොනවද මේ කවකටුවක් තියබ් බවට මොනවද සලකුණක් නැතුව නිකන් එහිමින් රේඛා ටිකක් දාලා තිබ්බට ලකුණු දෙන්න විදියක් නැහැ. ඒ නිසා මේක මොකද්ද උඩින් පටන් ගන්න දෙන්නේ නිර්මාණ රේඛා පැහැදිලිව දක්වන්න. ඒ නිර්මාණ රේඛා පොඩි ඒවා දිග ඒවා පැහැදිලිව දක්වලා තියෙන්න ඕන කියලා හිතා වැදගත්. එහෙම නැත්නම් අදාළ ලකුණු අපිට ලබා ගන්න බැරි වෙනවා. ලකුණු ලැබෙන්නේ නැත්නම් ඉතින් වැඩක් නැහැ. ඒ කියන්නේ පාස් කරන්නේ. අර දෙකේ පන්තියේ තුනේ පන්තියේ ළමයි වාගේ හරි රතු පාටින් ලොකු හරියක් දැම්මම සතුටු වෙන විදියට වැඩක් නැහැ. ඒ හරි වලින් නෙමෙයි විභාග පාස් කරන්නේ. හරි ගණන් කරලා නෙමෙයි ලකුණු වලින්. ඒ නිසා වැඩේ ලකුණු ගන්න පුළුවන් වෙන විදිහට වැඩේ කොට දා ගන්න ඕන. නැත්නම් නිකන් මෙහෙම බලියක් ඇඳලා හරියක් නන්දා ඉතින් නිර්මාණයක් කරලා නෙදෙන්නේ කියලා. ඉතින් ඒවට ලකුණු ලබා ගන්න අපිට බැරි වෙනවා. ලකුණු අපිට 10ක් ලැබෙන්නේ. මේ ලකුණු 10 ලැබෙන්නේ ලකුණු 1 2 1 2 1 ගොඩක් කොට එකේම ලැබෙන්නේ. මෙන්න මාර කට්ටක් කාලා මේ ලකුණු 10 එකතු කර ගන්න දෙන්නේ.
නිකන් ලහට ඇටකිට්ටුව එකතු කරනවා වගේ. ඒතර මේ ලකුණු එකතු කරනකොට තව මොකක් හරි එකක් වැරදිලා ලකුණු කැපිලා යනවා. ඉතින් ඉනිසමක පරිස්සමෙන් කරන්න ඕනේ. බය වෙන්නත් ඕනේ නැහැ. ලොකු ස්ට්‍රෙස් එකක් ගන්න ඕනේ. ඔක සාහලුවෙන් ගන්නතේ කරගෙන යන්න. ගන්නතේ හරි වටින විෂයක් අපිට මේ හිත සාහලු කරගන්න දීලා තියෙන විෂයක් මේක. ඒක නිකන් සමහරු හිත බර කරගන්න විෂයක් කරගෙන තියෙන අපරාධී. කොච්චර සාහලුවෙන් යන්න පුළුවන්ද ගන්නතේ දවසට විභාගෙට. නේද? හරි. පීලක්ෂය ලකුණු කරා අර්ධ වෘත්තය මත ඊට පස්සේ APB ත්‍රිකෝණය අඳින්න. ඒ කියන්නේ දැන් ওই ලක්ෂ වලට අදාළ රේඛා ටික යා කරලා ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න. හරි විනාඩියක් දෙන්න. අඳින්න. ඔව්. ඔය අඳින්න කියන්නේ අඳින එක තමයි. ආයි අහන්න ඕනේ නැහැ. අඳිනවද කියලා අහන්න ඕනේ නැහැ. අඳින්න කියලා කියවම අඳිනවද කියලා අහන්න ඕනේ. දැන් අමාරු Facebook වල තියෙනවා රුපියල් 550යි කියලා කිව්වම මිල කීයද කියලා ආය අහනවා. උපකරණයත් එක්ක යටින් එතනම දාලා තියෙනවා ලොකු ඉලක්කමෙන් 550යි කියන. නැත්නම් 4500යි කියලා. ඒක යටින් අහලා තියෙනවා මිල කීයද? ඊට ආයන give me price please. ගාන කීයද? ඔහොම අහන ඒ වගේ මේක ලකුණු කරන්න කියවම ලකුණු කරන්න. ලකුණු කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒ ලකුණු කරන්න ඕනද කියලා අහන්න එපා. ඔව්. ඒ පාද තුනම අඳින්න ඕන. පාද තුන යා කරන්න ඕනේ. ඒක ත්‍රිකෝණය කියලා කියන්නේ ඒකනේ. පාද දෙකක් යා කරලා තිබුණොත් කෝණයක්නේ. APB ත්‍රිකෝණය අඳින්න කියලා කියන්නේ ඒ පාද කැලේ තුනම යා වෙලා ත්‍රිකෝණය හොඳට වට වෙලා තියෙන්න ඕන. හරි. හතරවෙනි කොටස අර්ධ වෘත්තය මත Q ලක්ෂයේ පිහිටනසේ. අර්ධ වෘත්තය මත Q ලක්ෂයේ පිහිටනසේ. අර්ධ වෘත්තයක් අපි යන්දානේ. මේ Q කියන්නේ අලුත් ලක්ෂයක් එතකොට. අපේ දැන් අර ඔය කියන ලක්ෂ වල නැතුව හොඳ ක්වොලිටි ලක්ෂයක් වෙන්න ඇතිනේ Q කියලා තියෙනවා. හරි. Q කියන ලක්ෂයක් තියෙනවා මේ APB ඒවා මේවා මැද්දේ. එකක්. Q කියන ලක්ෂයේ පිහිටනසේ APQB ට්‍රොපීසියම නිර්මාණය කර. ඒ අවුල්ද? ට්‍රොපීසියමද? ට්‍රැපීසියම කියලා කියන්නේ නේ. මට ඒ ට්‍රොපීසියම තමයි කියන්නේ. ට්‍රයනට තමයි ඔහම අර ක්‍රූර කියලා ලියනකොට තේනවනේ. අර ධ්‍රුව උත්තර ධ්‍රුවය දක්ෂිණ ධ්රුවය කියලා කියන්නේ. හැබැයි කියවන්නේ ද්‍රවය කියලානේ. ද්‍රවය නෙමේක ධ්රුවය. හරි. ඒ සිංහල ඒ බලාගෙන යන්න විභාගයට යන්න. සිංහලක් තියෙන විභාගයට නේද? ඔව් සිංහල ඉස්සෙල්ලාම තියෙන්නේ නැහැ. සිංහල තියෙන දෙවෙනි දවසේනේ. පළවෙනි දවසේ බුද්ධ ආගම. හරි. සිංහල බලන්න සිංහල මොකටද ඕනේ? මව් භාෂාවෙන් ඉතින් ඔක්කොම මේ කරන් ගණන් හදන්නයි හැම පිළියම්ම තියෙන්නේ. ඒ නිසා හරි. ඒක ට්‍රොපීසියම හරි මොකක් හරි කියලා ඒක නිර්මාණය කරන්න. ඒක ට්‍රොපීසියමක මත තියාගන්න ඕනේ. මේක කියනකොට මේ නම කියනකොටම ටග්ගල මොලේට එන්න ඕනේ. පාද දෙකක් සමාන්තර ඊට පස්සේ අනිත් පාද දෙක නිකන් නවලා දෙපැත්තට ගිහිල්ලා ඇද කුද වෙලා තියෙන. ඇද කුද වෙලා නැහැ ඇද වෙලා තියෙන. මේ එකක් කියලා මතක් වෙන්න ඕනේ. ඒ නිසා මේ ට්‍රොපීසියම නිර්මාණය කරන්නට සමාන්තර රේඛා නිර්මාණය කිරීමක් කරන්න වෙයි. එතකොට දැන් මෙහෙම කරන්නේ දැන් පොඩක් බලාගමු ආපහු මේ දැන් අර APB ත්‍රිකෝණය ඇඳුනනේ මම දැන් මේ කටින් කිව්වට දැන් ඔයගේ කඩදාසිය ඇඳලා නෙවෙන්නේ දැන් පට වෙන්නන්න ඕනේ ඔක අය ඒක නිකන් ආ එක දාගන්න ආයි පෙන්නන්න මම මේක ඇඳලා කියලා ඉතින් අනිත් අයත් ඇඳලා ඇති ඔක්කොම ටික පෙන්නන්න ගියොත් බල බල ඉඳයි මට වෙන්නේ වෙන මොකක්ද කරන්න වෙන්නේ පෙන්නන එක වැඩේ කරන්න ඒක බලන්න අපි වෙනම අපව ඒක රූපෙට දාන්න දෙනවන දවසක් එදාට දාන්න. හැබැයි මේ එක එක පිටිපස්සේ ඉඳන් උදව් ගන්න එපා හරිද? ඒ පිටිපස්සේ මොකටද බලන්නේ කියලා අමාරු වෙයිලා. ඒ දෙන්න දෙයිලා තියෙන්නේ. කිසිම කෙනෙකු උදව් නැතුව තමන්ගේ බුද්ධියෙන් සෝත්සාහයෙන් තමාගේ ප්‍රතිභාවයෙන් තමයි මේ වැඩේ කොට දා ගන්න ඕනේ. ඒක තමයි මේ බුද්ධිය මේක. වැඩේ බැරි වුණාට කමන්නේ නැහැ. බැරි මරගාතේ හරි
තමන්ගේ හැකියාවෙන් වැඩේ කරන්න. මේ පුරුදු වෙන්න. බෑ තමයි බැරි නිසා ඉගෙන ගන්න. පුළුවන් නම් ඉගෙන ගන්න දෙයක් නැහැ නේ. මේ බැරිව හරි තමන්ගේ ශක්තිය පුබුදුවා ගන්න ඕන. මේක තමයි මානව බලය. ලෝකෙ මේ ගණන් හදපුවා යුක්ලිඩයි පයිතගොරස්ලා ඔක්කොම ඒ සාමාන්‍ය මිනිස්සු තමයි. ඔය ඔක්සිජන් ටිකක් හුස්ම අරගෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රාශ්වාස කරලා ඔය කොහෙන් හරි ඇලකින් දොලකින් වතුර ටිකක් බීලා ඊළඟට ඔය මොන හරි ගෙඩියක් ගහක ගෙඩියක් දෙකක් කාලා ඔය ඇපල් අර ගෙඩිය වැටුණාට පස්සේ නිව්ටන්ගේ ගෙඩිය කන්න දෙන්නේ. ඔය දැන් අපේ අය ගිහලා මේ පිට රටින් ගෙන මේ ඇපල් හරි කාලා ඉවරයි ඒක මොකද්ද කරන්නේ? ඒක කාලා උඩ බලන් ඉන්නෝනේ. ඒ නිසා මේ විශිෂ්ට දේවල් කරපු මිනිස්සු අපි වාගේ ඔය මොන හරි දෙයක් කාලා ඔය මිනිස්සු මොකද සල්ලි තියෙන මිනිස්සුම නෙමෙයි මේ විශේෂ දේවල් කරලා තියෙන්නේ. අහිංසක මොහොමද දුප්පත් මිනිස්සුත් ලෝකේ වටිනා දේවල් ඉතිරි කරලා ඉහිලා තියෙනවා. ඒ නිසා මේ වාගේ ශක්තිය පුබුදවා ගන්න. ඒක තමයි කරන්න ඕනේ. බැරි වුණාට කමන්නේ. තමාසයකටත් වැඩි කාලේ තියෙනවනේ. අපි ෆයිට් කරමු. ෆයිට් කළා වේදුණුත් කමන්නේ අප්පා. මේ ජ්‍යාමිතිය මේ සමහරව අත්හැරලා දාලා මේ විභාගේ පාස් වෙනවා. පාස් වුණත් අපරාධයි. ජ්‍යාමිතිය වගේ අත්හරින්න එපා. මේ ජ්‍යාමිතියෙන් ගොඩාක් වටිනා දේවල් ටිකක් අපිට ලැබෙනවා. ඒ කියන්නේ ජ්‍යාමිතිය විතරක් කරනවා කියන එක නෙමෙයි මම කියන අනිත්‍ය වැඩක් නැහැ. මේක තමයි ලොකුම වැඩේ ගණිතය තමයි කරන්න තියෙනවා. සිංහලත් බුද්ධාගමත් පයි කියන එක නෙමෙයි මේ කියන්නේ. සෑම විෂයක්ම වැදගත්. මේ ගණිතයෙන් මේ ජ්‍යාමිතියෙන් ලොකු සේවයක් අපේ තර්ක ඥාණයට ලැබෙනවා. ඒක මම මේක කරන නිසා කියනව නෙමෙයි. ඉතින් ඒක ලෝකයෙන් පිළිගන්න දෙයක්. ඒක අපතේ යව ගන්න එපා. ඒ නිසා මේකත් ගැටෙන්න. මේකේ අමුතු වැඩ ටිකක් තියෙනවා මේ තර්ක ටිකක් මෙහෙම මොකද්ද හේතුව මොකද්ද ප්‍රශ්නෙට විසඳන්නේ කොහෙන්ද පිවිසෙන්නේ මොකද්ද කියන එක පිළිබඳ මේක පොඩි කලාවක්. ඒක කරන්න. ඒක නිකන් මේ විභාගයක් වෙලාවකවත් තමයි ඔක කරන්න තියෙන්නේ. විභාගය ඉවරලා නිකන් මේ විවේකයෙන් කාටුන් බලා ඉන්නකොට ඕක කිව්වට කවුරුත් කරන්නේ නැහැ නේ. ඒ නිසා මේ වෙලාවේ හරි මේ බලෙන් පටවල මේ තියෙන මේ වැඩ ක්‍රියාවලිය පොඩ්ඩක් කරන්න. කරලා මොනවා හරි රටට තවත් බුද්ධිමතෙක් දෙන්නේ හදලා එහෙම වැඩක් මේ කරන්න යන්නේ. මේක මේ ආර්ථික වැඩක්ම නෙමෙයි. ආර්ථික වැඩ හරියම කරනෝනේ නේද? ඊට වඩා ලොකු තැන් වලට ගිහිල්ලා නැපි. හරි. අපි වැඩිට බලමු. කයිවාරු වැඩි වුණොත් වැඩේ කෙරෙන්නේ නැහැ නේ. හරි. එතකොට APB ත්‍රිකෝණය ලකුණු කරා අර්ධ වෘත්තය මත Q ලක්ෂයේ පිහිටනසේ අර එතකොට අපි කරන්නේ මේ අර්ධ වෘත්තය මත Q ලක්ෂයේ පිහිටන ලෙස ත්‍රපීසියම නිර්මාණය කරන්නට කෝණය පිටපත් කර ගන්න ඕන උඩට. ඒතර කෝණය පිටපත් කරනවා කියන්නේ ළමයි දැන් මේක මේ අලුත් දේවල් නේ. දැන් මේ වැඩේ දැන් දුර අපි ගිහිල්ලානේ තියෙන්නේ. නිර්මාණ කරලා මෙයා කරලා විභාගයට කට ළඟට එනකොට දැන් ඉතින් මාසෙක් වගේ එනකල් අපි මේ වැඩේ ගිහිල්ලා තියෙනවා. එතකොට අර්ධ වෘත්තය මත Q ලක්ෂයේ පිහිටනසේ. එතකොට යටින් තියෙන කෝණය උඩට පිටපත් කර ගන්න ඕනේ. ඒකාන්තර කෝණයක් සමාන වන විදියට. ඒ කියන්නේ යටින් තිබෙන ඒ අකුර ළඟ තියෙන BAP කෝණයට සමාන කෝණයක් P අකුර ළඟ හදා ගන්න ඕනේ වෘත්තයට පිටින්. ඒ සඳහා අතන තියෙන කෝණයට අදාළව ඡාපයක් දාගෙන P අකුර ළඟ ඡාපයක් දාගෙන ඒ යටින් තියෙන කෝණයේ දුර ඡාප දුර කවකටුවට අරගෙන ඒ දුර P අකුර ළඟ ඡාපයේ සලකුණු කරලා අන්න එහෙම කරලා තමයි කෝණය පිටපත් කරගන්නේ. මේක පොඩි මේ ප්‍රහේලිකාවක් වගේ වැඩක් මේ කරන්නේ මේ. දැන් ඔයා මේකත් මම කියන එක අහගෙන මේව නේද කියන්නේ මේක නේද මේ කියන්නේ මේ විදිහට නේද උනා කියන්නේ කියලා මෙයා කරන්නේ. මම මේ වයිට් බෝඩ් එක ඔක්කොම අපුල්ලා තියලා මේ වැඩේ කරන්නේ ඒකයි. හරි. අපි ඊළඟ දවසේ මේ ටික හදලා අප වෙන්නවා. එතකොට හරි. එහෙම ලකුණු කරලා APB ත්‍රිකෝණය N දෙකේ තියෙන අර කෝණය තමයි ගන්න. ඒ කියන හරි. ඊට පස්සේ PQB සමච්ඡේදකේ නිර්මාණය කරන්න. ඊට පස්සේ PQB කියන සමච්ඡේදකේ නිර්මාණය කරන්න කියනවා.
ඒ කියන්නේ කෝණ සමච්ඡේදකේ. කෝණ සමච්ඡේදකේ නිර්මාණය කරන්නේ කෝණේ බාහුව දෙක සලකුණු කර ගන්නවා ශීර්ෂයේ කවකටු තුඩ තියලා චාපයක් දාලා සම්පූර්ණ චාපයක්ම දාන්නත් පුළුවන්. නැත්නම් අර පාද දෙක පොඩ්ඩක් පොයින්ට් අවුට් කරගත්තා නම් ඇති. ඊට පස්සේ එම ස්ථානවල කවකටුව තියලා කෝණේ මැද්දෑවේ චාප ඡේදනයක් අරගෙන කවකටු නේද නිකන් කපටියක් දාන්නේ එහෙම නෑ නේද? එම චාප ඡේදනය සහ කේන්ද්‍රය යා කිරීමෙන් කෝණ සමච්ඡේදක නිර්මාණය කරන්න පුළුවන්. ඊට පස්සේ PQB කෝණයේ විශාලත්වය සොයන්න. මට මතකයි ළමයි 2021 ළමෙක් මේක කියලා කියන මේ PQB කෝණය මේ අංශක 118ක් ආවි මට කියලා. 118. අංශක 218ක් ආවලු. ඒ කොහමද? ඒ කියන්නේ ඌ කෝණේ මැන්ලා කෝණමානෙ. මෙතන PQB ළඟ හැදෙන කෝණේ මැන්ලා බලලා කෝණමානෙන් 118යි කියලා දාලා. මේකේ මතක තියාගන්න මේ වචනේ හොඳට බලන්න සංවේදනයේ PQB කෝණේ විශාලත්වය සොයන්න. මනින්න නෙවෙයි. මනින්න විදියක් නැහැ. අපිට ගෙනියන්න කියලා තියෙන අන්න මොනවද ගැජට් දෙකයි තියෙන්නේ. සරල ධාරය කවකටුවයි විතරයි ගින්නේ. කවකට පෙට්ටිය ගෙනියන්න කියලාත් නැහැ. කවකට විතර ගෙනින්නේ. ඒකට මේ පෙට්ටිය දෙසි කරලා තමයි මේ නිර්මාණය කරන්නේ. හරි. ඒක නෙමෙයි එකක්. මේ ඒකට පැන්සල් පෑන් එහෙම තියාගන්න මේක අඳින්න. ඉතින් ඒ නිසා මේ කෝණමානෙ පාවිච්චි කරන්නේ නැහැ. මතර කෝණමානෙ මැල්ලා නෙමෙයි මේ ගන්නේ. විශාලත්වය සොයන්න. මේ නිර්මාණ කියන්නේ ජ්‍යාමිතිය ගණනක්. ජ්‍යාමිතිය. ඒ නිසා ජ්‍යාමිතික ප්‍රමේයන් සහ සිද්ධාන්ත පාවිච්චි කරන්න වෙනවා මේ ගන්නේ කොටස් හදන්න. සමහර අවුරුදු වල ජ්‍යාමිතියම භාගයක් තියෙන්නේ. නිර්මාණය කරන්න තියෙන පොඩි වැඩ දෙකක් තුනයි. ඒ නිසා මේකේ PQB අට හොයන්න වෙන්නේ ජ්‍යාමිතික සිද්ධාන්ත පාවිච්චි කරලා. ඒ කියන්නේ මේ කෝණ හැසිරෙන විදිය අනුව. එතකොට දැන් අපි අර ඒ ට්‍රොපීසියමක් ඇඳන්නේ. එතන සමාන්තර රේඛා තියෙනෝනේ. ඔය සමාන්තර රේඛා වලින් ගන්න පුළුවන් පොඩි දේවල් තියෙනවා. ඒ වගේම අර වෘත්තය ඇතුළ තියෙනවනේ අරයන් වලට අදාළ දිග ප්‍රමාණ දෙතුන් පොළ කියනකොට ඒවා හැම දිගම සමාන වෙනවා. අන්න ඒකෙන් වාට අංශක 60 කෝණයක් හදාගන්න පුළුවන් තැනක් එනවා තැන ත්‍රිකෝණය ඇතුලේ. ඊට පස්සේ එතන අංශක 60 හැදුවම දැන් මේකේ මේ අර්ධ වෘත්තයේ ඇතුලේ නෙමෙයි ත්‍රපීසියම ඇඳෙන්නේ. අර්ධ වෘත්තයේ ඇතුලේ ත්‍රපීසියම ඇඳුනම ත්‍රපීසියම කියලා කියන්නේ චතුරස්‍රයක්. ඒතර මේ අර්ධ වෘත්තයේ ඇතුලේ තියෙන චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් තමයි එතකොට. අර්ධ වෘත්තය ඇතුලේ තියෙනවා කියන්නේ අර්ධ වෘත්තය කියන්නේ වෘත්තය ඇතුලේනේ. ඒ නිසා අර්ධ වෘත්තයක ඇතුලේ හැදෙනවා නම් චතුරස්‍රයක් ඒකත් වෘත්ත චතුරස්‍රයක් තමයි. ඒ අනුව අතන P අකුර ළඟ අංශක 60ක හැදුනම E අකුර ළඟ එතකොට අනිත් පැත්තේ හැදෙන කෝණයේ අංශක 120ක්. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ රක වේ. මොන රකද? අනුපූරක. නෑ පරිපූරක. අනුපූරක කියන්නේ එකතු 90 වෙන එකට. පරිපූරක කියන්නේ අංශක 180ක් වෙනවා කියන එක. රක උනාට රක දෙකක් ඒකේ. හරි. පූරක දෙකක්. පූරක කියන්නේ පුරවනවා කියන එක. අර වැඩසටහන් වල අගින් මුලින් කියන අයට පූරකය කියලා කියන්නේ අපි. පූරක කම්ප්ලීට් කරනවා. ඒ කියන්නේ මොන හරි අඩුවක් තියන්නේ මෙහෙමයි උනේ කියලා කියනවා. ඒක හොඳ පොඩි කලාවක් ඒකනේ. හරි. එතකොට මේ පරිපූරක වේ. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. තව පරිපූරක වෙන්නේ තියෙනවා. ඒ මිත්‍ර කෝණත් පරිපූරක වෙනවනේ. මිත්‍ර කෝණ හැම එකටම පරිපූරක වෙන සමාන්තර රේඛා නිසා හැදෙන මිත්‍ර කෝණ පරිපූරක වේ. රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වුණාම හැදෙන පරිපූරක කෝණ කොහොමදත් හැදෙනවා. හැබැයි සමාන වෙන්නේ සමාන්තර රේඛා නිසා හැදෙන පරිපූරක කෝණ. එනම් කතාවක්. හරි. දැන් එතකොට වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වීම කියන එක පාවිච්චි කරලා අපිට PQB කෝණයේ විශාලත්වය සොයා ගන්න පුළුවන් අංශක 120ක් බව. අංශක 120ක්. මට දැන් මනින්නේම නැහැ. නිර්මාණයලා
මනින්නේ නැහැ. ඉස්සර මේ සමහර නිර්මාණ වල එහෙම මනින්න ඒවා තියෙනවා. මෙන්න මේ කීයද කියලා මැනලා අර සෙන්ටිමීටර් කීයද කියලා එහෙම අහනවා. ඒ මහන්නේ අර ගණන මේ වැඩේ හරියට කෙරුණාද කියන එක පොඩි පොයින්ට් අවුට් කරගන්න ක්‍රමයක් මේ ඒ නිර්මාණයේ වෘත්තයේ අරයාදිය ඉදිරිපත් කරන එක. ඒක එතකොට පොඩි නිගමනයක් ගත්තකි මේ නිර්මාණය හරියට සිද්ධ වුණාද නැද්ද කියන එක පිළිබඳ දල අදහසක් ගන්න පුළුවන්. ඊට පස්සේ පොඩ්ඩක් පරීක්ෂා කරලා ලකුණු කීයද කියලා හොයාගන්න විතරයි. ඒකට තියෙන්නේ අවධානය යොමු කරන්න. හරි. එඩ ඉවරයිනේ. හරි. ඉවරනා කියලා හිතමු. ඊළඟට ගැටලුවට යමු. ඊළඟ ගැටලුව කියන්නේ මම මේ ජ්‍යාමිති ගණන් දෙක හදන්නේ නැහැ. ජ්‍යාමිතිය ගණන් දෙක යවලා 21 ගණන බලමු. 2021 ඒකත් අර විදිහම තමයි නේද? මොකද්ද? ඒ මොකද්ද? 2021 මෙන්න මෙහෙම. පහත දැක්වෙන නිර්මාණ සඳහා නිර්මාණ කියන්නේ මානයක් නැහැ කියන එක නේ. අපෝ මේක මූර්ධජනයන්නේ මූර්ධජන මාන කියන්නේ වෙන මානයක් නේ. නිර්මාණ කියන්නේ මාන නැහැ කියන එකද? නිර්මාතෘ කියලා කියන්නේ මාතෘ කෙනෙක් නැහැ කියන එක එහෙමනම් නේද? නිර්මාතෘ ෆෝර්මල්. හොඳයි ඒවා පටලවා ගන්න එපා. මේක අපි මේ ගණන් හදන්න යන්නේ. ඒක භාෂාමය ප්‍රශ්න. හොඳයි ඒක මානයක් තිබ්බා හරි නැතුව හරි නිර්මාණ රේඛා පැහැදිලිව දක්වමින් මෙන්න මේ වැඩේ කරන්න කියන අර කිව්ව කතාවම සෙන්ටිමීටර් මිලිමීටර් පරිමාණයක් සහිත සරල ධාරයක් සමහර ප්‍රශ්න ඍජු ධාරයක් කියලා කියනවා. ඍජු ධාරයක්. සරල ධාරයක් හරි ඍජු ධාරයක් හරි එකකුයි කවකටුවකුයි පමණයි පාවිච්චි කරලා තමයි මේවා නිර්මාණය කරන්න තියෙන්නේ. පළවෙනි කට AB සමාන 8 cm ABC කෝණය අංශක 90යි BC 8.5 cm ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. ඒ ත්‍රිකෝණ මොකක් හරි නමක් මතක් වෙනවද ඔයාලට? සමද්විපාද ත්‍රිකෝණයක්. සමද්විපාද ත්‍රිකෝණයක් 8.5 8.5 ඒ වගේම අංශක 90කුත් තියෙන සමද්විපාද ඍජු කෝණික ත්‍රිකෝණයක්. ඒක අපූර්ව ත්‍රිකෝණයක් නේද? හරි. මේක 9 පන්ති ගණන්නේ. 9 පන්ති ඔය විදිහම ත්‍රිකෝණ කෝණයකුයි පාදකුයි දීලා ත්‍රිකෝණ නිර්මාණය කරන ගණන් ගොඩක් තිබ්බනේ. හරි. දෙවෙනි කොටස ABC කෝණයේ සමච්ඡේදකය නිර්මාණය කරා. බලන්නකො ළමයි දැන් අර ABC කෝණය කලින් එක්කත් අපිට එහෙම සමච්ඡේදකය තිබුණා නේද? කෝණ සමච්ඡේදකය. ඒතර මේකම ගණන් නැවත නැවත ඒ විදිහටම එනවා කියන එක තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා ABC සමච්ඡේදකය නිර්මාණය කරන්න. දැන් අතන ඉස්සෙල්ලාට 8.5 රේඛා හදනකොට පොඩ්ඩක් බලාගන්න එකත්. දැන් මේකේ 8.5යි කෝණයයි 8.5යි තියෙන්නේ. එතකොට අපි මේකේ මේ හදනකොට එක රේඛා ඛණ්ඩයක් ඉස්සෙල්ලා හදා ගන්න ඕන. මේකේ AB හදන්නත් පුළුවන් BC හදන්නත් පුළුවන්. ඒ රේඛා ඛණ්ඩය අපි ලකුණු කරන්නේ අතනර කෝණයේ ශීර්ෂය එන විදියට. ABC කෝණයේ ශීර්ෂය B නේ. නිසා B අකුර තියෙන රේඛා ඛණ්ඩයක් තමයි අපිට මේ ඉස්සෙල්ලාම හදා ගන්න ඕන මේ වැඩේ පටන් ගන්න. ඒකලර B අකුර ළඟ අංශක 90 හදා ගන්න. ඒ නිසා මේක AB රේඛාවෙන් පටන් ගන්නත් පුළුවන් වඩ BC රේඛාවෙන් පටන් ගන්නත් පුළුවන්. ඒතර AB රේඛාව ඉස්සෙල්ලා අඳිනවා. රේඛාව අඳින්න අපි අර කලින් කිව්වා වගේ මනින්න නැතුව රේඛාවක් ඇඳලා කව කටුවෙන් ඒ 8.5 ඡාප දෙකක් දාලා සීමා කරගන්න ඕන හොඳට ඡාප සලකුණු පේන විදියට. එකල AB දාන්න ඕනේ. AB අකුරු අර ඡාප කෙලවර වල එල්ලන්නේ නැතුව ස්පර්ශ වෙන්නේ නැති වෙන්න පොඩ්ඩක් දුරින් මේ පැහැදිලිව සටහන් කරන්න අකුරු. ඊළඟ 8.5 cm කියන එකත් ලියන්න. ඒකත් අර රේඛාවේ ස්පර්ශ වෙන්නේ නැති වෙන්න පොඩිවට මැදින් එන්න ලියන්න. ඒකල 8.5 රේඛාව දිගට අර ඊතල දාලා එහෙම ලියන්න ඕන ලකුණු කරන්න ඕනේ නැහැ. එහෙම ලකුණු කරන්න අවශ්‍ය වෙන රේඛාව ඡේදනය වෙලා මොන හරි ඛණ්ඩ වශයෙන් තියෙනවා නම්. හරි. ඊට පස්සේ B කෙලවරේ අංශක 90 කෝණයක් හදනවා. අංශක 90ක කෝණය හදන්න පුළුවන් B කෙලවරේ කවකටුව තියලා අංශක 60 ඡාප දෙකක් දාගෙන ඒකල දෙවෙනි 60 ඡාපේ සමච්ඡේදනය කරලා 60 කෝණ දෙකක් දැම්මම 120යි 120 දෙවෙනි 60 සමච්ඡේදනය කරාම ඒක 30ක් වෙනවා. ඒතර 60යි 30යි 90යි. අන්න එහෙම අංශක 90ක් හදන්න පුළුවන් B කෙලවරේ.
එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ AB රේඛාව ටිකක් දික් කරලා. ඒ කියන්නේ B අකුරෙන් එහාටත් පොඩ්ඩක් දික් කරලා B කෙළවරේ කවකටුව තියලා දෙපැත්තෙන් චාප කෑලි දෙකක් දාගෙන ඒ චාප කෑලි දෙකේ කවකටුව තියලා ලම්බකයක් හදන විදියට චාප ඡේදනයක් උඩින් දාගෙන එම චාප ඡේදනය සහ B ලක්ෂය යා කිරීමෙනුත් ලම්බකයක් වගේ අංශක 90ක් හදාගන්න පුළුවන්. ලම්බකයක් අංශක 90යිනේ. ඉතින් ළඹයක් අරගෙන ගිහිල්ලා කඩදාසියේ මේ ඩෙස් එක උඩ හිටවලා එහෙම අංශක 90ක් හදාගන්නත් පුළුවන් සයිස් එකක් තියෙනවා. ඉතින් ළඹයක් ගෙනියන්න විභාග ශාලාවට ගෙනියන්න අවසර දෙනවද නැද්ද? මම ප්‍රශ්නයක් තියෙනවද? හරි එහෙම නෙවෙයි අංශක 90 හදන්න ඔය විදිහට හැදුවේ නේ. කවකටුවයි ඔය දෙකන ගෙනියන්න කියන්නේ ළඹයක් පාවිච්චි කරන්න කියලාත් නෑනේ. හරි. එතකොට ත්‍රිකෝණය ඇඳගත්තා. ඊට පස්සේ අර ABC කොණ ලම්බයේ සමච්ඡේදනය ගන්න විදිහ අපි පැහැදිලි කරා. ඊට පස්සේ මේ සමච්ඡේදකය මේ එය කියලා කියන්නේ අර සමච්ඡේදකය. සමච්ඡේදකයේ AC හමු වන ලක්ෂය. ඒ කියන්නේ සමච්ඡේදකයේ දික් කරගෙන යනකොට AC කියන ඉස්සරහින් තියෙන සරල රේඛාව හමු වෙනවා. ඒ හමු වන තැන D අකුර දාන්න කියලා කියනවා. D ලක්ෂය ලකුණු කරනවා. ඊට පස්සේ තුන්වෙනි කොටසෙන් හරි ඒක ලකුණු කරන්න. නැත්නම් සමහර මේ කියනකොට එහෙ ආගෙන ඉන්න. සමහර නිින්ද යනවද දන්නේ නැහැ මට වෙන. සමහර SP යන ඉන්නවා වගේ පේන්නේ. දැන් අරගෙන ඉන්න. සමහරගේ SP වුණාම සැරෙන්න වෙලා යනවා කීයද? අපි මේක අපි වීඩියෝ එක බලාගෙන ඉන්නේ. වීඩියෝ ඔන් කරලා තියාගන්න ඕන. සමහරු නිකන් වෙන දිහාක උඩ බලයින් පරාල් දිහාක උඩ බලයින්. හරි. ඔව්. හරි. BD විස්කම්භය වන වෘත්තයේ කේන්ද්‍රය සොයා. BD විස්කම්භය වන වෘත්තයේ කේන්ද්‍රය සොයා. අන්න බලන්න මාරම වැඩක් එක. එම වෘත්තය නිර්මාණය කරන්න. දැන් ඔයාලට මතකයි 20 ප්‍රශ්නේ තිබුණා මතකද? 9 සෙන්ටිමීටර කොහෙද තිබුණේ නේද? රේඛා AB රේඛා ඛණ්ඩයක්ද ඒකේ ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කරන්න කියලා. ඒ කියන්නේ ඇත්තම අපි අර මේක මේ නිර්මාණවල බේස්ම මූලිකම දෙකක් තමයි කෝණ සමච්ඡේදකයයි ලම්බ සමච්ඡේදකයයි. ඒ නිසා දෙයියන්ගේ පිටින් හැමෝම මේක පාඩම් කරගෙන යනවා. සමහරව මේක එනවම කියලා හිතාගෙන ඉතින් පාඩම් කරගෙන යනවා කියමු. හරි. ඉතින් ඒකට මෙන්න මූ දාලා තියෙන මෙන්න මෙහෙම එකක් බලන්නකො. AB විස්කම්භය වන වෘත්තයේ කේන්ද්‍රය සොයා. දැන් AB කියන වෘත්තයේ විස්කම්භයේ කේන්ද්‍රය හොයා. එම වෘත්තය නිර්මාණය කරන්න. දැන් AB කියලා විස්කම්භයක් තියෙන වෘත්තයක් තියෙනවලු. වෘත්තය තාම ඇඳලා නැහැ. වෘත්තය අඳින්නතු කේන්ද්‍රය ඉස්සලා හොයා ගන්න. ඒකල මේ මොකද්ද මේ කියන්නේ? BD කියන රේඛාවේ විස්කම්භය වෙන වෘත්තය අඳලා පස්සේනේ ඉස්සෙල්ලා විස්කම්භය කියලා කරන්නේ නැහැනේ. BD රේඛාවේ හරිමැද හොයා ගන්න ඕන. ඒ කියන්නේ BD හරිමැද නෙමෙයි හොයන්න කියන්නේ. BD සමච්ඡේදනය කරන්න ඕන. මේක පොඩි BDයක් නේද? ඒක දෙකට කපන්න ඕන මැදි. ඒ දෙන්නෙකුට දෙන්නද? එතකොට BD සමච්ඡේදනය කරලා එතකොට දුම් බීම ශරීර සෞඛ්‍ය රහිත කරවන්න පුළුවන්. දුම් බීමෙන් පිළිකා ඇති වෙයි. පිළිකා වලින් ඔබ නැති වෙයි. ඔබ නැති වුණොත් පවුලේ අය තනි වෙයි. හරි. ඔන්නම කේසයක් තියෙනවා. එහෙනම් මේ BD ගැන වැඩි හිතන්න එපා. හොන BD විස්කම්භයක් වන විදියට තමයි මේ වෘත්තේ තියෙන්නේ. BD තමයි විස්කම්භය විදියට දාලා දෙන්නේ. ඒකේ හරිමැද තමයි එතකොට කේන්ද්‍රය තියෙන්නේ. එනම් මේකේ මේ කියන්නේ නැතුව කොලේ වහලා කියන්නේ BD වල ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කරන්න කියන එකනේ. මේක ගෙලින්ම කිව්වනම් ළමයි වැඩේ ගොඩ දා ගන්න ඕනේ. මේක ඔක්කොම ගොඩ යන්න නෙවෙයි නිකන් වලට දාන්නත් එපා ටිකක්.
නැත්තම් ඉතින් මේක කොහොමද යන්නේ ගමන? ඒ නිසා තමයි මෙහෙම දාන්න ඇත්තේ. BD විස්කම්භය වන වෘත්තයේ කේන්ද්‍රය සොය. ඒ කියන්නේ BD විස්කම්භය වෙනවන් නිසා කේන්ද්‍රය වෙනවා නම් BD වල මධ්‍ය ලක්ෂ්‍ය හරහා තමයි කේන්ද්‍රය පවතින්නේ. ඒ නිසා BD කියන සරල රේඛාව අර අපි කිව්ව විදිහට සරල රේඛාවේ දිගට වඩා මේ හරියටකට වඩා වැඩිපුර දුර ප්‍රමාණයක් අවකටුවට අරගෙන උඩින් සහ යටින් ඡාප ඡේදනයන් ලබාගෙන එමගින් ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරගන්නවා. ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරගන්න අන්න ඒ සමච්ඡේදකයේ මැද තමයි ඒ සමච්ඡේදකයේ සහ BD රේඛාව ස්පර්ශ වෙන තැන තමයි වෘත්තයේ කේන්ද්‍රය තියෙන්නේ. එතන කවකටුවක් තියලා වෘත්තයේ කේන්ද්‍රයේ කවකටුව තියලා, ඒ කියන්නේ ලෝහමය තුඩ තියලා B වලට තියෙන දුර කවකටුවට අරගෙන ඒ D වලට තියෙන දුරත් සමානයි. BD මැද අපි කවකටුව තියලා තියෙන්නේ. ඒ නිසා B වලට තියෙන දුරයි D වලට දුන හරියට සමානද කියලා පොඩ්ඩක් කවකටුව නිකන් වනාගෙන ගිහිල්ලා බලන්න. රවුම ගින්න. ඒතර B වලට තියෙන දුරයි D වලට තියෙන දුර සමාන වෙනවා. පොඩ්ඩක් සමාන වෙන්නේ නැහැ වගේ පේනවා. පොඩ්ඩක් මේ මධ්‍ය ලක්ෂ්‍යයේ පොඩ්ඩක් කවකටුවෙන් ඊට මිලිමීටරයක් විතර වෙනස් කරන්නට වට පුළුවන්. එහෙම කරගෙන ඒක ව්‍යාජ ක්‍රමයක්. බැරිම තැනකදී මේ විදිහ ක්‍රමයක් පාවිච්චි කරන්න වෙයි. එහෙම කළා වෘත්තය අඳින්න. එම් වෘත්තය නිර්මාණය කරන්න. නිර්මාණය කරනගෙන වෘත්තය අඳිනවා. කවකටුව රවුමට ගෙනියනවා. රවුමට ගෙන්න මතක තියාගන්න වෘත්තයක් අඳින්න එක පැත්තකට. එක තැනකින් පටන් ගන්න සීස් කියලා රවුමට වෘත්තය අඳින්න. වනන්ට එපා දෙපැත්තට. මේ පැත්ත කරකවන අර පැත්තට කරගෙන එහෙම රවුම් පහක් විතර කරකවන්න තමයි. එහෙම වෘත්ත අඳින්නේ නැහැ. එක වටෙන් වෘත්තේ අඳින්න එක පැත්තට. ඒතර එක ගානකට ඉර ඇඳෙන්න ඕන ලස්සනට. ඒතර නිර්මාණයකදී නිර්මාණ රේඛා පැහැදිලිව දක්වන්න කියන්නේ අන්න ඒවා තමයි. හරි. ඊට පස්සේ ඒ සිට වෘත්තයට තවත් ස්පර්ශයක් නිර්මාණය කරන්න. ඊට පස්සේ ඊට සදා කතා කියන AC රේඛාව D ලක්ෂයේදී වෘත්තයට ස්පර්ශ වන බව හේතු දක්වන්න. අර AC කියන රේඛාව AC කියලා කියව අර ත්‍රිකෝණයේ තියෙන අර ඉස්සරහින් ආව දිග රේඛාව කර්ණය. යංශකානුක ත්‍රිකෝණයන්නේ. එතකොට AC රේඛාව D ලක්ෂයේදී වෘත්තයට ස්පර්ශයක් වන බව. මේ ස්පර්ශකයක් කියනක ඔප්පු කරන්න අපි පාවිච්චි කරන්නේ වෘත්තයක ස්පර්ශකයේ සහ අරය අතර කෝණය අංශක 90යි. වෘත්තයක ස්පර්ශකයේ සහ අරය අතර අරය නෙවෙයි අරය අතර කෝණය අංශක 90ක්. ඒ නිසා අංශක 90ක් කියනක අපිට ඔප්පු කරන්න පුළුවන් මේකේ ABC කෝණය අංශක 90යි මේ නිර්මාණය පටන් ගන්නකොට ඊට පස්සේ ABC කෝණය සමච්ඡේදනය කරලා තියෙනවා. එතන 45 කැලි දෙකක් කියනවා. ඒවනම් අර ස්පර්ශකයේ ළඟ හැදෙන කෝණයත් අංශක 90යි. ඒ ස්පර්ශකයේ ළඟ කියන්නේ සරල රේඛාව ළඟ හැදෙන කෝණය අංශක 90යි. අංශක 90ක් හැදෙනවන එක ස්පර්ශකයක් වෙනවා. ස්පර්ශකයේ සහ ජාය අතර කෝණය අංශක 90යි කියන ප්‍රමේයක තියෙන කරුණු අනුව ජ්‍යාමිතිය ගණනක් හැටියට තමයි මේ අපි මේ නිර්මාණ ගණන සලකන්නේ. ඒ නිසා නිර්මාණ ගණන තුලදී ජ්‍යාමිතික સિદ્ધාන්ත ආදිය අතුලත් කිරීමේ අයිතිය විභාග ප්‍රශ්න කරුට තියෙනවා. ඊටද ජ්‍යාමිතික ගණන් තුනෙන් එකක් තමයි මේ නිර්මාණ කියලා කියන්නේ. ඒ නිසා ඒක අයිති මිනිතේ වාගේ එකට නෙවෙයි ජ්‍යාමිතියට. ඒ නිසා ඕනෑම තැනක ජ්‍යාමිතික સિદ્ધාන්ත පිළිබඳ විමසීමට ප්‍රශ්න කිරීමට යොදා ගැනීමට ඉඩකඩ තිබෙනවා මේ නිර්මාණ ගැටලුව තුළ. ඒක අපිට සෑම වර්ෂයකම මෙහිම පොඩි කැලලක් දෙකක් අහු වෙනවා. හරි. ඒතර වෘත්තයේ ස්පර්ශකයක් කියන තන අංශක 90 හදන එක. ඊට පස්සේ ඒ සිට වෘත්තයේ තව ස්පර්ශයක් නිර්මාණය කරන්න. ඒ වලින්ද වෘත්තයේ තවත් ස්පර්ශයක් අඳින්න කියන. දැන් අපි මේ ඉගෙනගෙන තියෙනවා වෘත්තයකට බාහිර ලක්ෂයක සිට ස්පර්ශක දෙකක් අඳින්න පුළුවන් කියලා අපි නිර්මාණයක් ඉගෙන ගන්නවා අවුරුද්ද අන්තිමට වගේ කොනයි. එතකොට ඒ ස්පර්ශක දෙක දීන් සමාන වෙනවා කියලා කියනවා. ඒ ස්පර්ශක දෙක අතර කෝණය බාහිර ලක්ෂය සහ කේන්ද්‍රීය ආකරණ රේඛාවෙන් කෝණය සමච්ඡේදනය වෙනවා. එම ස්පර්ශක දෙක වෘත්තයේ කේන්ද්‍රය මත සමාන කෝණාපාතනය කරනවා. ඔන්නෝම කතන්දර ටිකක් අපි කියනවා. අන්න ඒකෙන් අර පළවෙනි එක ස්පර්ශක දෙක දිගින් සමාන වෙනවා. බාහිර ලක්ෂයක ඉඳලා වෘත්තයකට ස්පර්ශක දෙකක් ඇන්දොත් එක ලක්ෂයක ඉඳලා එම ස්පර්ශක දෙක දිගින් සමාන වෙනවා. දැන් අර AC කියන එක ස්පර්ශකයක් කියලා ඔප්පු කළ ගමන්ම හේතු දැක්ව ගමන්ම ඒ වල ඉඳලා ඇඳිලා තියෙන එක ස්පර්ශකයක් තමයි AC කියන රේඛාව. එහෙමනම් අනිත් ස්පර්ශකයක් AC ස්පර්ශකය
ඇත්තම ඒ C නෙමෙයි ස්පර්ශකයෙන් D දුර. ඒ D කියන කෑල්ල තමයි ස්පර්ශකයේ දිග. ඒ D දිග කවකටුවට අරගෙන ඒවල කවකටුව තියලා අර වෘත්තයේ යටපැත්තේ අර ස්පර්ශකයේ තියෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් ඡාපයක් ඡේදනය කරලා ඡාපයක් සටහන් කරගෙන එම ඡාපයට සරල රේඛාවක් යා කිරීමෙන් අනෙක් ස්පර්ශකය නිර්මාණය කරන්න පුළුවන්කම තියෙනවා. එන ඒ ආකාරයට එම නිර්මාණය කරන්න. තප්පර 30ක් දෙන්න. මේ කියනකොට වැඩේ කරන්න නිකන් හරිද? නිකන් මොකක් හරි ඒ තප්පර 30ක් දෙන්නම් කිව්වම මේ අනුබඩු දික් කරලා නිකන් මේ විවේක ගන්න වෙලාවක් දුන්නා වගේ ඉන්නවා සමහර අය. හරි සෝරි මේ දොස් කියනව නෙමෙයි නිකන් ඊළොට කියන්නේ. මම මේ මූණ නිකන් එහෙට ඇද කරනවා. බනිනෝ නෙමෙයි ඒක කරා. බනිනෝ කියන්නේ කතා කරන්නේ බන කියන කෙනෙක් බන්න කියන වචනේ නේ. හොඳයි නේ හොඳ වචනයක් නේ. හරි. නිර්මාණය කළාද? ස්පර්ශකේ නිර්මාණය කරන්න. ඔව්. නිර්මාණය වුණා. එදින ඒ වෙලාව 21 මේ ජ්‍යාමිති ගණන් දෙක කවදාද නැනිදද මේ වැඩේ නිකන් අමුතු වැඩක් නිසා වෙලාව යනවා. ඉතින් කියන්න බලමු ඉක්මනින්. ඔය සමහර ගැස් පියන්නේ නිදිමත හොඳ නින්දක් ලැබෙන්න ඕනේ නේද මේ දක්ෂතාවයෙන්ද? හොඳට තියෙන නින්දම මත ලැබෙයි. ඒල ඉබ්බගේ වෙලේ. හරි. පහත දැක්වෙන ජ්‍යාමිතික නිර්මාණ සඳහා හොඳ මේ හුස්ම කරන පටන් ගමු. හුස්ම ගත්තද? පහත දැක්වෙන ජ්‍යාමිතික නිර්මාණ සඳහා CM පරිමාණ සහිත සරල ධාරයක් හා කවකටුවක් පමණක් භාවිත කරන්න නිර්මාණ රේඛා පැහැදිලිව ඇඳිය යුතු වේ. හරි. නයි පළවෙනි කොටස අරේ සෙන්ටිමීටර් 5ක් වන වෘත්තයක් නිර්මාණය කර නියමයිනේ. අරේ සෙන්ටිමීටර් 5ක් වන වෘත්තයක් නිර්මාණය කර කේන්ද්‍රය සීලස නම් කරන්න. ඇත්තෙම මේක නිකන් බයිලයක් වගේ මොකක් කරන්න දෙයක් නැහැ. අවකටුව ගත්තා ඔය 6 පන්ති ළමෙක් ඔය නංගි ළමල්ලා ඉන්නවනේ පොඩක් කියන්නේ ඒ අයකට කරලා දෙයි. සෙන්ටිමීටර් 5ක අරේ අරගෙන කවකටුවට නිකන් වෘත්තයක් කඩදාසියේ මැද්ද ඇවි අඳින්න. බූස් ගාලා නිර්මාණය කරනවා කියලා කියන්නේ අය මැටි අනලා සිමෙන්ති අනලා කරන වැඩක් නෙමෙයි මේක. මේ නිකන් වෘත්තයක් අඳිනවා. ඒ කවකටුව තිබ්බ තැන C කියලා දාන්න. C කේන්ද්‍රයට නම් කරන්න. එන පොඩි වැඩකින් පටන් ගන්න තියෙනවා. මේ 22 ළමයි පව් කියලා තමයි මෙහෙම එකක් දෙන්න හදන්නේ මෙහෙම ප්‍රශ්නයක්. ඒතර ඒකට එක ලකුණක් දෙන්න බෑ වෘත්තයක් අඳිනවට. හරි දෙවෙනි කොටස දිග 7.5 සෙන්ටිමීටර වන AB ජායක් නිර්මාණය කරන්න. දිග සෙන්ටිමීටර 7.5ක් වෙන්න AB ජායක් නිර්මාණය කරන්න. අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් වෘත්තයක් ඇඳුනා ළමයි. දැන් ඔයා කොහෙද මේ AB සෙන්ටිමීටර මේ 7.5 ජාය නිර්මාණ දැන් කවකටුව මේ කෝදුව අරගෙන සෙන්ටිමීටර 7.5ක් මේ ඇඟිල්ල තියාගෙන මේක මේ එහෙට මෙහෙට අර කෝදුව ගෙනිහිල්ලා බලනවා නේද ජායක් තියෙනවා. මේක විස්කම්බය සෙන්ටිමීටර් 10ක් වන නිසා 7.5ක මේ ජායක් අඳින්න පුළුවන්. විස්කම්බය 10ක් වෙන නිසා. ඒක අපි මෙහෙමයි කරන්න ළමයි. එහෙම තත්වාර්ථ ක්‍රමයට එහෙට මෙහෙට කරලා හදන්නේ නැහැ. අපි ඉස්සෙල්ලා එක පොයින්ට් එකක් අඩිය තියන්න ගණක් තියෙන්න ඕන. මේ පාදයක් අඳිනවා හොඳට මතක තියාගන්න මේක. ඉස්සෙල්ලා එක පොයින්ට් එකක් ඒ අකුරක් ලකුණු කරනවා. ඒක අභිමත විදියට
කඩදාසියේ හොඳට ඊට තියෙන විදිහට ඕන පැත්තට එම්මෙන් අඬු බඩු දික් කරලා මේ නිර්මාණය කරන්න පුළුවන් වන විදිහට අර වෘතයේ මේ වෘතයේ මේ කඩදාසියේ මැද්දේ මැදගතන වැඩේ කිසිම අවුලක් නැහැ. මේකේ ඒ අකුරු ලකුණු කරනවා. ඒ අකුරු ලකුණු කරන හොඳට බලන්න අහගන්න ඒ අකුර තිතක් දාලා ලකුණු කරනවා. පොඩි තිතක් දැම්මට කමක් නැහැ. මොකද අපිට එකපාරම ඡාපයක් දාන්න බෑනේ. අපි කියව නිකන් මේ ඡාප දානවා කියලා පැන්සලක් කරන කුපු දාන්නේම නැහැ. ඡාප දාන්නේ කවකටුම විතරයි. ඒ නිසා මේ ඒ කියලා කොක්කක් දාන්නේ නැහැ කොතනකවත් වෘතේ. ඒ නිසා පොඩි තිතක් පොයින්ට් එකක් දාලා ඒ අකුර එතන ලියන්න. ඊට පස්සේ එම තිත උඩ කවකටුව තියන්න. හොඳට මතක තියන්න. හදාගන්න. ඒ තිත උඩ කවකටුව තියලා කවකටුවට සෙන්ටිමීටර් 7.5 දුර අරගෙන අර වෘතේ තව තැනක කොහේ හරි කපලා දාන්න. උඩ පැත්තෙම තුන යට පැත්තෙන් ඕන පැත්තකින් අවස්ථා දෙකක් තියෙනවා. අර ඡේදනය ගන්නවා අවස්ථා දෙකක් තියෙනවා. එහෙම වෘතයේ ඡේදනය කරන්න. එතන ඡාපයක් වදිනවා. දැන් ඔය ඡාපේ අඳිනකොට ඡාප කැල්ලක් වදිනවා. දිගට දාන්න එපා. සෙන්ටිමීටර් භාගයක් විතර පොඩි ඡාපයක් දාන්න. අන්න එතන B අකුර දාන්න. ඊට පස්සේ කවකටුව B කෙළවරේ තියලා යකඩ තුඩ අර පටන් ගත්ත තිත කවකටුව තියලා පටන් ගත්ත තිත හරහා යන්න තව ඡාපයක් දාන්න. අන්න එහෙම කරලා එතන A අකුර දාන්න. අන්න ඒ විදිහට පොයින්ට් එක ඉස්සෙල්ලා AB ලකුණු කර ගන්න ඕන. හොඳට ඡාප දෙක සටහන් වීම පැහැදිලිව නිරවුල්ව තියෙන්න ඕන. ඒතකොට තමයි වැඩේ හරියට නියමිත විදිහට කර බව බලන කෙනාට තහවුරු වෙන්නේ. අපි හරියට වැඩේ කරන්නත් ඕන හරියට වැඩේ කර බව ඔප්පු වෙන්නත් ඕන. හරි. එතකොට ඔන්න දැන් ඡාප දෙක ලකුණු කරා මේක දැන් ඊට පස්සේ කෝදුව තියලා පරිස්සමෙන් යා කරනවා. කෝදුව තියලා යා කරනකොට හරියට බලන්න හරියට ඒ ඡාප ඡේදනය වන තැන හරහා යනවද කියලා. ඒ වලට කෝදුව තියලා ඒ වල මේ පැන්සල තියලා බලන්න. හරියට ඒ ඡාප ඡේදනයේ උඩ පැන්සල ටච් වෙනවද කියලා. ඊට පස්සේ අර B කෙළවර ළඟත් හරියට බලන්න කෝදුවත් එක්ක කෝදුව ස්පර්ශ වෙමින් අර B ලක්ෂය මත පතිත වෙනවද කියලා. ටච් වෙනවද කියලා. ටච් කියන එක තමයි ස්පර්ශ කියන්නේ දෙකම එකමයි. එතකොට කෝදුවත් ටච් වෙමින් ලක්ෂයත් ටච් වෙන්න ඕන. එහෙම හරියටම එනවද කියලා බලන්න. එහෙම මොකක් හරි වෙලා B අකුර උඩ තිබ්බට පස්සේ පේනවනම් B අකුර උඩ තිබ්බම කෝදුව ගෑවෙන්නේ නැහැ කියලා ස්පර්ශ වෙන්නේ නැහැ කියලා නැත්නම් ටච් වෙන්නේ නැහැ කියලා එතන කෝදුව පොඩ්ඩක් සීරු මාරු කරලා ගානට සෙට් වෙන විදිහට තියන්න. දැන් එහෙම තිබ්බ හැටි ඔයා දැනගන්න ඕනේ. දැන් ඒ වල ආපහු පොඩ්ඩක් වෙනස් වෙනවා කියලා. දැන් ඒ B අකුර හෙට මෙහෙට කරනකොට අර කෝදුව වෙනස් වෙනවා. ඒ අකුරත් වෙනස් වෙනවා. ඒතකොට ඒ අකුර ආපහු චෙක් කරලා බලනවා හරියට තාම තියෙනවා කියලා. අන්න එහෙම ඩබල් චෙක් කරලා තමයි මේ රේඛාව අඳින්න ඕනේ. රේඛාව අඳිනකොට මතක් කරනවා ඉස්සරම මම වනන්නේ නැහැ දෙපැත්තට. දෙපැත්තට මෙහෙට වල්ලා අර පින්සලකින් චිත්‍රයක් පාට කරන මේ දියසායම් වලින් පාට කරනවා වගේ එහෙම අඳින්න එක තනි රේඛාවක් අඳින්න. ටිෂ් කරලා රේඛාව අඳිනවා. එක සැරේ. හරි? එහෙමයි රේඛාව අඳින්න එක පැත්තකට. ඒ වල ඉඳලා B වලට නම් එහෙම එක දිශාවකට රේඛාව අඳින්න. දෙපැත්තට රේඛාව අඳින්නේ නැහැ. රේඛාව දෛශිකයක් වයි එකක්. හරි. එතකොට එහෙම රේඛාව ලකුණු කරනවා. එහෙම රේඛාව ලකුණු කරනකොට අර හරියට අර්ථිත ගමන් මේ හරහා යනවාද කියන එක බලන්න. එහෙම වෙනසක් වෙච්ච හැටි අපේ නිර්මාණය අපත යනවා. අපි ගොඩාක් හොඳට මේ නිර්මාණය කරගෙන ආවිලා මෙහෙම අගට වාගේ තියෙන පියවරක මෙහෙම රේඛාවක් ඇද වුණාට පස්සේ ආයෙක මකලා හදන්න ගියාමත් ගැලපෙන්නේ නැහැ. සාමාන්‍ය අපි නිර්මාණවලදී මකනේ පාවිච්චි කරන්නේ මකන්නේ නැතුව හදන්නේ. මකනේ පාවිච්චි කරනට සිද්ධ වෙන එකම දෝෂයක්. ඉතින් එහෙම ගොඩක් ඒවා හදමින් නැවත කරමින් කරන්න තරම් වෙලාවකුත් අපිට පේපර් එකේ නැහැ. ඒ නිසා ඒ විදිහට ගන්න පාර පයින්වල පොඩි ළමයින්ට කියන්නේ නේද? දකුණු පැත්ත බලා වම් පැත්ත බලා නැවත දකුණු පැත්ත බලා වම් කියන්නේ ඒ වගේ මේ මෙහෙම චෙක් කරලා තමයි මේ වැඩේ කරන්න ඕනේ. හරි? හොඳයි. ඔන්න දැන් ඉගෙනගන්නේ හරි. ජය නිර්මාණය කරා. ඊට පස්සේ කියන AB හි ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කරා. අද මේ 22 හොඳයි. දැන් බලන්න අර 21 අර මොකක්ද නිකන් අන්නලා තිබ්බනේ BD වල මොකද්ද මධ්‍ය ලක්ෂ හොයන්ට කියන කරමයක් ටික. BD මොකද්ද මැදින් වෘතයක් අඳින්නද මොනවද කියලා. ඒතකොට දැන් මේකේ පැහැදිලිව කියලා තියෙන එක හරි අගේ කරන්න ඕන. 22 AB හි ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කර. කෙලින්ම ලම්බ සමච්ඡේදකේ බව කියලා තියෙනවා.
එතකොට ඒ වචනේ දකින්නකොටම ළමයාට පැහැදිලි මේක තමයි මේ කියන්නේ කියලා. ඉතින් හැබැයි අර විදිහට මේ නිකන් රවුමින් තියෙන එකත් හොඳයි. මේක බුද්ධිය පරීක්ෂා කරන්න මේ ප්‍රශ්න දෙන්නේ නිකන් උත්තර දාලා කොහොම හරි මොකක් හරි තල්ලු වෙලා යන්න නෙමෙයිනේ. හරි. සමච්ඡේදකේ නිර්මාණය කර එය වෘත්තයේ මහා ඡාපයේ ඡේදනය වන මහා ඡාපය කියලා කියන්නේ දැන් අර අපි ජායක් යන්දන්නේ AB කියලා. AB ජාය නිසා වෘත්තය දෙකට බෙදෙනවනේ. අපි වට කියන්නේ වෘත්ත ඛණ්ඩ කියලානේ. එතකොට සුළු වෘත්ත ඛණ්ඩය සහ මහා වෘත්ත ඛණ්ඩය කියලා ඒ වෘත්ත ඛණ්ඩ දෙක වෙන් කරන්න පුළුවන්. ඒ වගේ මේ සුළු වෘත්ත ඛණ්ඩයේ තියෙන ජාය කොටස සුළු ඡාපයේදී කියන්නේ මේ ඡාප කොටස සුළු ඡාපයේ විදියට අර මහා වෘත්ත ඛණ්ඩයේ තියෙන ඡාප කොටස මහා ඡාපයේ ලෙසත් අපි සලකනවා. එතකොට මෙන්න මේ දැන් අපි අර මේ ජාය මධ්‍ය ලක්ෂය යා කරගෙන යනකොට රේඛාවක් අර සුළු ඡාපයේ පැත්තට රේඛාව දික් වෙනවා මහා ඡාපයේ පැත්තට දික් වෙනවා. අන්නේ මහා ඡාපයේ පැත්තෙන් වෘත්තයේ ඡේදනය වෙන තැනට පී අකුර දාන්න කියලා තමයි කියන්නේ. මේ දෙපැත්ත මාරු කරගන්න නැතුව මේ නිර්මාණයේ ගොඩනැගෙන්න තමයි මේක sannivedana හැකියාව. ඒ කියන්නේ එයා අපිට කියන දේ ඒ කියන්නේ ප්‍රශ්න කරු අපිට කියන දේ අපිට තේරුම් ගන්න මේ මොකද්ද මේ කියන්නේ කියලා. මේක එයාට මෙහෙම වෘත්තයක් ඇඳලා එහෙම පෙන්වන්න බෑනේ. එයා වචනෙන් කියන්න ඕන මෙන්න මෙහෙම තමයි මේ වැඩේ කරන්න ඕනන්නේ කියලා. ඉතින් ඒක තමයි කියලා තියෙනවා. අපි එතකොට ඒක තේරුම් ගන්නවා මේ කියන්නේ මේකනේ කියලා තේරුම් ගන්න. ඇත්තම ළමයි ලෝකේ දැන් කියන මේ කට්ටිය විද්‍යාඥයෝ දාර්ශනිකයෝ කියන අනාගතයේ මිනිස්සුන්ට දැනගන්න ඕන එකම එක දෙකයිලු දැනගන්න ඕනන්නේ. මොකද්ද ඒ? කන එකනේ. නේද බුදියනේ. එක දෙයයි දැනගන්න ඒ තමයි AI එකකට අපේ තියෙන ගැටලුවක් ඉදිරිපත් කිරීමේ හැකියාව තමයි දැනගන්න ඕනේ. වෙන මොකක්ද ඕනේ නැති කියලා. ඉතින් කෘත්‍රිම බුද්ධි මෘදුකාංගයකට අපිට තියෙන ප්‍රශ්නේ මට මෙන්න මෙහෙම දෙයක් දැනගන්න ඕනේ කියලා එම කෘත්‍රිම බුද්ධියට වැටහෙන විදියට ප්‍රොම්ප්ට් කරන්ට හැකියාව ලැබෙන එක විතරයි අනාගත මිනිසුන්ට ඕන වෙනවයි කියලා කියන්නේ. හොඳනේ. ඒක නගිනවා. මම නෙමෙයි කියන්නේ. ඉතින් එතකොට මෙන්න මේ sannivedana හැකියාව තමයි අතිශයින්ම වැදගත් වෙනවා කියලා කියන්නේ. ඒ වගේම අනිත් අතට ඊට පස්සේ AI එකෙන් මොන හරි විස්තරයක් අපිට කියයිනේ. ඒ කියන දේ තේරුම් අරගෙන කටයුතු කිරීමේ හැකියාව. මේ දෙක තියෙනවා නම් තව අවුරුදු වැඩි කල් යන ඉස්සෙල්ලාම අපිට මේක අත්දකින්න ලැබෙයි. දැනටමත් AI වල අපි මේ අපේ වැඩසටහනෙන් දාලා තියෙනවනේ AI වලින් මේ ප්‍රශ්න පිළිබඳ අධ්‍යයනයක් කරනවා කියලා නේද? අපි ලබන සතියේ විතර ඒක වැටෙනවනේ. ඒකට ලබන සතිය මොන හරි ප්ලෑන් එකක් නැහැ නේද? ලබන සතියේ අපි දාන්නේ. අතිරේක දෙයක් ගමු එකට. ඒක නිකන් මේ වෙන වැඩ ටිකකුත් තියෙනවනේ. අපි ඒක විශ්සර චෙක් කරලා බලලා තියන්නවා. ඒකට රටක් ගාලා මොන හරි ගොඩක් නෙමෙයි මේ පොඩි දෙයක් එකක් දෙයක් බලුනේ. ඒක අත්දැකීමක් එන්නත් එක්ක ඇත්තටම මේ කියන ඇත්ත දන්නේ නැහැ නේ. බොරු දන්නේ නැහැ. හරි. එතන මේක මේ පොඩි දෙයක් මම අතිරේක දෙයක් කිව්වේ. ඒ කියන්නේ මේ අනාගතයේ ඒ නැතත් මේ AI කතන්දරේ නැතත් පුද්ගලට ඉතා වැදගත් වෙන දෙයක් තමයි sannivedana. යම්සි දැන් මොකද්ද මේ කාට හරි යම්සි දෙයක් කියන්නේ මේක තමයි අපිට නැත්තේම. අපි මේ බයිලා කියවට අපිට නැත්තේත් මේක තමයි. ඉතින් අපිට අවශ්‍ය දේ sannivedana කරා ඒකෙන් රණ්ඩු වෙනවා ගහ ගන්නවා මේක නේද මේ අපි හිටියනම් තීරුම් අරන් ඒ සින්දුවල එහෙම කියන්නේ. ඉතින් ඒ කියන්නේ මේ sannivedana හැකියාව අතිශය වැදගත් දෙයක්. ඒ නිසා මේකෙත් මේ ප්‍රශ්න කරු තුන්වෙනි ගණනෙන් අපිට කියන මෙන්න මෙහෙම වෙලා මෙන්න මේ විදිහට පී ලකුණු කරන්න කියලා. ඉතින් එයා කියන විදිහට අපි පී ලකුණු කරන්නේ නැත්නම් ඒ වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිර්මාණය හරියට වෙන්නේ නැහැ. හරි හතරවෙනි කොටසට යමු. හරි පී ලකුණු කරන්නකෝ. මෙන්න මේ කියනවා වැඩිද මන් දන්නේ. හරි. මොකක් කටින් කොම් කරන්න තියෙන්නේ. අපි මෙටි අන්දිමු. ඊළඟ වටේදී ඔක්කොම ටික තව වැඩේ හිමයිනේ. PA රේඛාව ඇඳ. ඒ කියන්නේ දැන් අපි අර P ලක්ෂය ලකුණු කරාට පස්සේ P වල ඉඳලා A වලට රේඛාවන් දෙනවා කියන PA රේඛාව ඇඳ. PAB අභ්‍යන්තර සමච්ඡේදකේ නිර්මාණය කරන්න. PAB කෝණේ කොණ ලකුණ තියෙනවා නුඩි. PAB කෝණේ අභ්‍යන්තර සමච්ඡේදකේ නිර්මාණය කරන්න. දැන් අපි මේ කලින් අවුරුද්දේ ගිය අවුරුද්දේම තියෙන කෝණ සමච්ඡේදකයක් නිර්මාණය කරන්න කියලා තිබුණා. ඒක අභ්‍යන්තර කියලා තිබුණාද? එහෙම ගන්නෑ අභ්‍යන්තර වෙන එකක් නිර්මාණය කරන්න දෙන්නේ. දැන් 20 තිබුණා මොකද්ද? ඒ කෝණයක් නිර්මාණය සමච්ඡේදනය කරන්න කියලා තිබුණා නේද?
ඉතින් ත්‍රිවිධ නිර්මාණය කරලා කෝණය සමච්ඡේදනය කරන්න තිබ්බා. හැබැයි මේ අභ්‍යන්තර කෝණය කියලා කතාවක් කිව්වේ නෑ. ඒ කෝණය සමච්ඡේදනය කරන්න කියලා කිව්වා. 21 කෝණ සමච්ඡේදකයක් තිබුණාද? ඔව් ඔව්. ඒ ABC කෝණය සමච්ඡේදනය කරම සමච්ඡේදක නිර්මාණය කරන්නේ. හැබැයි මේකේ දාලා අභ්‍යන්තර සමච්ඡේදකය කියලා. මොකක්ද දන්නේ නේද? කියන්නේ බාහිර එක සමච්ඡේදනය කරයි කියලා නේද? ඔව්. PAB කියන කෝණය දැන් ගත්තොත් එහෙම බාහිර කෝණය අභ්‍යන්තර කෝණය දෙකක් තියෙනවානේ. ඉතින් බාහිර කෝණය කියලා කියන්නේ රේඛා දික් කරලා හදන ප්‍රතිමුඛ කෝණයම නෙවෙයි. ඒක බාහිර කෝණයක් කියන්න පුළුවන්. මේ ඒ PAB වල පිටින් තියෙන කෝණය. ඒක අපි කියන පරාවර්ත කෝණයක් කියනවානේ. මහා ලොකු කෝණයක් පරාවර්ත කෝණයක්. ඒ පරාවර්ත කෝණයේ සමච්ඡේදකේ නෙවෙයි මේ PAB කියන අභ්‍යන්තර කෝණයේ සමච්ඡේදකය දැන් නිර්මාණය කරන්න කියන්නේ. ඒක හැබැයි ඒක කිව්වේ නැතත් අභ්‍යන්තර කෝණය තමයි නිර්මාණය කරන්නේ මේම සමච්ඡේදනය කරන්නේ. හැබැයි මේ පරාවර්ත කෝණයේ සමච්ඡේදනය කළොත් ඒකේ රේඛාවයි මේ අභ්‍යන්තර සමච්ඡේදකයයි දෙකම එකම රේඛාව තමයි එන්නේ. ඒ නිසා මේකේ වෙනසකුත් නැහැ. හැබැයි ඉතින් අර සංනිවේදනේ අභ්‍යන්තර කියලා කියවම තව හොඳට මේ කියන දේ පැහැදිලි වෙනවා ළමයාට. ඒක හොඳයි. විශේෂයෙන් ගන්න ගොඩාක් සරල කරලා තියෙනවා වගේ පේන්නේ. අර වෘත්තයක් අඳින්න ගියාම 6 පන්තියේ ළමයි විභාගයට යනවා කියලා හිතලා හරි. හොඳයි. පිංසිදු ඒවා. හරි. පීලක්ෂයේ වෘතයට ස්පර්ශකයක් නිර්මාණය කර එය ඉහත හතරවෙනි කොටසේ ඇඳී කෝණ සමච්ඡේදකයේ හමු වන ලක්ෂය කී ලෙස නම් කරන්න. පීලක්ෂයේදී වෘතයට ස්පර්ශකයක් නිර්මාණය කර ඉහත හතරවෙනි කොටසේ මේකත් බලන්න හරිය වැදගත් මේක. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක් කරන්න. දැන් ඔයා හතරවෙනි එකේ මෙහෙම එකක් ඇඳලානේ. ආන්න ඒකේ සමච්ඡේදනයේ හමු වන තැන කේකුරු දාන්නලු. බලන්න කොච්චර සුවදශීලී හොඳ සංනිවේදනයක්ද මේ කියලා. අන්න අතිශය වැදගත්. බලන්න පුරුදු වෙන මේ ගණන් හදනකොටත් ඒ වගේ ගණන් මේ විශේෂයෙන් දැන් සාධනය කිරීම ගණන් මෙහෙම හදන හොඳට හොඳ සංනිවේදනයක් තියාගන්න. මෙන්න මේක මෙහෙම වෙනවා. මෙන්න தত্ত্বය. මෙන්න මේ විදිහට වුණා. ඒක අපේ නිර්මාණය. දැන් එම නිසා මේක මේකට සමාන වෙනවා. මේ වුණ නිසා මේක මේ විදිහට වෙන්නේ. මෙන්න මේ හේතුවෙන් මෙහෙම වෙන්නේ. අන්න එහෙම හොඳට පියවරෙන් පියවර මේ තර්ක ගොඩනගන්න. මේ ජ්‍යාමිතියේදී අපි ළමයාට පුරුදු කරන්න යන්නේ මෙන්න මේ කාරණය. මේකයි ජ්‍යාමිතිය අත්හරින්න නැතුව කොහොම හරි ජ්‍යාමිතියක හැප්පිලා මහන්සි වෙලා මේ ජ්‍යාමිතියෙන් යම්සි දෙයක් වා මේ ජ්‍යාමිතිය ගන්න සම්පූර්ණයෙන්ම විභාගයට හදන්න බැරි වෙනවා. මේ ජ්‍යාමිතිය හදන්න වෙහෙස වෙන එක වා උත්සාහ කරන එක ඒක ජාතියට ලොකු ශක්තිමත් හොඳ තර්ක ඥානයක් තියෙන කණ්ඩායමක් බිහි වෙන්න හේතු වෙනවා. එහෙම නොවුනම නිකන් පිස්සෝ වගේ වැඩ කරන කණ්ඩායම් තමයි බිහි වෙන්නේ. මොනවද කරන්න කියලා දන්නේ නැහැ. මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. මොකක් හරි එකක් කිව්වම හරි ඒක තමයි වැඩේ මේ විදියයි කියලා තර්කයක් නැහැ, තර්ක කිරීමක් නැහැ, ප්‍රශ්න කිරීමක් නැහැ, විචාරශීලීත්වයක් නැහැ. එහෙම වුණාම රටවල් දියුණු වෙන්නේ නැහැ, පිරිහිලා නැතිවලා නැති බංග ස්ථාන වෙනවා නිසා. ඒ නිසා මේ තියෙන ගණිතයේ මේ තියෙන මේ ජ්‍යාමිතියේ අනිත්‍ය වගේත් එහෙම යම් ප්‍රමාණකින් තියෙනවා. මේ තර්කයන් අපේ ජීවිතේට හරි වැදගත් වෙනවා. ඒ නිසා අපි මේ උත්සාහ කරන්නේ මේ 아무තු විදියකට මේ ජ්‍යාමිතිය සම්බන්ධ 아무තු ගමනක් යන්න උත්සාහ කරන්නේ. ඔබත් එක්ක ඔබ ටිකක් මහන්සි කරවලා ඔබ ටිකක් දන්නලා නිකම්ම මේ ගාන හදන දිහා නිකම් ප්‍රේක්ෂකයෝ ටීවී බලාගෙන ඉන්නවා වගේ බලාගෙන ඉන්න චිත්‍රපටි බලාගෙන ඉන්නවා වගේ බලාගෙන සමහර අයට ගාන මේ අපි මේ වීඩියෝ එකේ හදාගෙන යනවා ළමයි භාගයක් බුදි ඉදරට වෙලා. ඉතින් එහෙම නැතුව මේ ගමනේ මම නෙමෙයි ගණන් හදන්නේ, ඔයයි ගණන් හදන්නේ, ඔයයි නිර්මාණ කරන්නේ. මම මේ නිකන් ඔයාට නිින්ද යන එක වළක්වන්න මේ කයිවාරු ගාමින් වත් එක්ක ඉන්න එකයි මේ කරන්නේ. නැත්තම් ඔයාට නිින්ද යන නිසා කවුරු හරි එකෙක් මේක කූද්දන්න එපා, ඇහැරවන්න එපා. ඒ නිසා මම කියනවා ඔයාට තියෙන්නේ පාඩුවේ ගණන් ටික හදන්න. මම ගණන් හැදුවයි කියලා වැඩක් නැහැ. දැන් ආය අපි මේ වලගච්ච ගහන්න ළඟ ඉඳලා අපි විභාග ලියන්න නෙවෙයි. ඒ නිසා ඔයා ගණන් හදන්න අවශ්‍ය වෙන්නේ. ඒකට මඟ පෙන්වන්න තමයි අපි ඉන්නේ. හරි.